Hello buddies, welcome to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක අරන් ගොඩක් කල් ඒ වුණාට ඉතින් අද තමයි ගේන්න උනේ. එහෙනම් enjoy the video. අලුත් සතියක් අලුත් විදියට ආරම්භ කරන්න. ඉතින් ගෙදර ඉඳන් ආපහු කැම්පස් එකට එනවා. ඒතර තමයි හිතෙන්නේ ළඟම කැම්පස් එක හොඳම කැම්පස් එක කියලා. ඉතින් ළමයි දැන් මම ඉන්නේ අලුත් හොස්ටල් එකේ. ඔයාලා දකින්න ඇති මගේ ෂෝට් වීඩියෝස් වල අලුත් හොස්ටල් එකේ වීව් එක. ඊට පස්සේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ක්‍රිකට් මැච් එකක් තිබුණා. ඕකේ ලස්සන සිද්ධ තිබුණා. ඔක්කොම ඉතින් දාන්න බෑනේ. පස්සේ ලෙක්චර්ස් ගියා. අත්තම කිව්වොත් ඒවා අපිට ලොකෝට රෙකෝඩ් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කැම්පස් එකේ හවසක් කියන්නේ වෙනම අත්දැකීමක්. ඒක ඇත්තටම ලස්සන අත්දැකීමක්. හැබැයි මගේ කැමරා එකේ ක්වොලිටි අනුව ඔයාලට පෙන්වන්න පුළුවන් සීමාවක් තියෙනවා. මම කියන්නේ ඉතින් ඔයත් කැම්පස් එකට ඇවිල්ලාම බලන්න ඉතින් ඒ ලස්සන අත්දැකීම. ඔයාලා හිතන් ඉන්නව නේද කැම්පස් ආවම ඔක්කොම හරි ඩිග්‍රී බලන් වෙල්ලෙල්ලනවා කියලා. හැබැයි සෝචනීය කතාව ඒක එහෙම නෙවෙයි. ඔය පේනවනේ මාත් පාඩම් කරන තාම. business law. ඒක කොච්චර අමාරුද කියලා දන්නේ ඉතින් කරන මිනිස්සුම තමයි. අපි දැන් ඉන්න හොස්ටල් එකේ නම් ලොකු ස්ටඩි ඒරියා එකක් තියෙනවා. ඒ වුණාට මේ දවස්වල නම් ගොඩාක් ඒක බිසි. මොකද අපේ අනිත් ෆැකල්ටි වල යාළුවන්ගේ කාලයක්නේ. ඉතින් මට පාඩම් කරන්න වෙනම තැනක් හොයාගෙන යන්න උනා. ඊට පස්සේ අපේ රූම් එකේ අයට හවස නිකන් ඉන්න බෑ කියලා නුවරව බලන්න ගියා. ඉතින් ඔයාලා කල්පනා කරනවාද නුවරව කිව්වම ඒක ඉතින් නුවරනේ තියෙන්න ඕනේ. මේ මොකද කියලා. ඔව් අනුරාධපුරේ නුවරවක් තියෙනවා. ඒකෙන් තමයි අපිට වතුර එන්නේ. හැබැයි කියන්න සෝචනීයයි. වතුර තමයි නැත්තේ ගොඩක් දවස්වලට. අය පේන්නේ අපේ යාළුවෝ ටික ෆොටෝ ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් එයාලගේ. අය ඉතින් ඉන්නේ මගේ රූම්මේට්ස්ලා වගේම මගේ අනිත් යාළුවෝ කීප දෙනෙක්. ඉතින් අරගෙන එන්න ගොඩක් වීඩියෝස් තිබුණාට ඔක්කොම දාන්න බෑනේ. ඔයාලටත් එපා වෙනවනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම ඔයාගේ ලස්සන අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න යන්න අමතක කරන්න එපා.